ඉතින් මෙතන තියෙනවා මේ වතුර පාර. අපි මෙතනින් වතුර පුරව ගන්න ඕනේ. මෙතන තමයි වතුර තියෙන්නේ. ඉමේජ් මොකද කියන්න තියෙන්නේ? මාසිද? සුපිරි ගමනද? කට්ටිය එනවා කොම්මට. මගේ ඈ අනවශ්‍ය කිලෝමීටර් 32 ගිය කොල්ලෝ කියන. අනවශ්‍ය 32ක් ගිහිල්ලා ඉන්නේ. ප්‍රෙසිඩන්ට් ඩිස්කවුන්ට්ලම 4 දෙනෙක් නේද? දහවස 5යි කාලට වගේ ඇති. සාමාන්‍ය හයික් එක පටන් ගන්න දැන් පැය භාගයක් විතර ගියා. අපිට තව ඉස්සරහට යන්න තියෙනවා. හිතුවට මහන්සි මොකද මේ ලොකු බෑගුමක් තමයි තියෙන්නේ නගින්න. හයික් එකේ දුර නම් ගොඩක් අඩුයි කියලා තමයි කිව්වේ. ඒ වුණාර එකපාර දල බෑගුමක් තියෙන හන්ද නගින්න පොඩ අමාරුයි. එතකොට මහන්සි. ඉතින් අපේ කට්ටිය එනවා පිටිපස්සෙන්. දැන්ට ගිහිල්ලා තියෙනවා කිව්වා බයිසිකල් වල බයිසිකල් 5ක 10 දෙනෙක් ගිහිල්ලා තියෙනවා කිව්වා. තව ගර්ල් කෙනෙක් තනියෙන් ගිහිල්ලා තියෙනවා කියලා කිව්වා. දැන් නම් අපි ඝන වනාන්තරේ මිදුරනේ. අනිවාර්ය. පොඩ එළියයිද? ඔච්චර වෙලා පට්ට කලුරේ ආවේ. මධ්‍යම කඳුකරේ බටහිරාමසේ තමයි මේ කන්ද තියෙන්නේ. තෙත් කලාපෙට තමයි ඇති වෙන්නේ. ඒ හන්ද මේකේ ආර්ද්‍රතාවයමත් ගොඩක් මාර සීතලයි. සීතලයි යෝ. ඝන කොළ තියෙන ගස් තියෙන්නේ. ගොඩක් නැමුණු ඒවා. ඝනට පිහිටලා තියෙනවා. අපිත් නෙවෙයි ඉන්නේ දැන්. අපිත් මේ ආකාරයෙන් හිර උනා. හරි ආවා. කැමරාමන් නා දෙන්න. යා. යා. ජැම්පියර්. ජැම්පියර්. මෙතෙන් දෙන්නේ ජැම්පියර්. අර්ථි කෝ අතු කඩන්න නැතුව ජැම්පියර් ගහන්න නෙමෙයි. මේ පොඩි ගෙඩි තියෙන જાතිය. ඒ ජැම්පියර් ගහන්න නෙමෙයි මේ කවුරුර ගෙනලා දාපු එක. යන ගමන් කකා ජැම්පියර් මල්ලම 100යි මල්ලම 100යි කියන්නේ බස් වල ජැම්පියර් තිබුණා බස් ඒ අපේ වෙලා මරු මීදු වෙනවා වෙලා මරු වෙන කන්ද මේකනේ වීඩියෝ එකකින් තියෙන නැති ෆීලිං එකක් අපිට ඔව් ඒ කියන්නේ මීදුම තියෙනවා මේ සීතල දැන් මේ මහන්සියට ඇඟට වදිද්දි ඒක වෙනම කික් එකක් වෙනම ආතල් එකක් වෙනම වයිබ් එකක්. ඉතින් guys අපි ආවේ එක තැනක. බට් මෙතන මට ඊට වඩා හිතට ඇල්ලුවා. this place like a paradise. අඩෝ පැරඩයිස් එකක්ම තමයි මේක නම් ඈ. මෙතන දැන් ලොකු වෙලාවක් ඉඳන් අපි ෆොටෝ ගැහුවා, වීඩියෝ ගත්තා. කොච්චර ඉදියත් එපා වෙන්නේ නැහැ. අපේ ගමනාන්තය මේක නෙමෙයි. අපේ ගමනාන්තය කොහෙද? රාස්සගල. ඉමේජ් නම් වෙනම ජීවිතේ විඳිනවා ෂොට් එකක් දලවගෙන මාරාතල් ලැකයා ගන්න. මේ පැත්තට හැමෝටම වෙන්න බැරුව තිය බෑනේ. දැන් අපි අර පාර වැරදිලා. එතන අපි පාර වැරදිලා ආවේ. අපිට එන්නකුවේ හැම පාරකම දකුණු පැත්තට අපි ආවේ වම් පැත්තට. මේ ඒ හන්ද තමයි අපිට මෙතනට එන්න පුළුවන් වුණේ. එහෙම නැත්නම් අපි මේ මෙතන කැලයක් තියෙනවා. දැන් අපි එකෙන් එහා පැත්තට යන්න ඕනි. ඒකෙන් එහා පැත්තට තමයි මේ දකුණු පැත්තට පාරවල ලිංග આવොත් එන්නේ. ඔයාලා වම් පැත්තට આવොත් වෙන පාරක එන්න පුළුවන්. දකුණු පැත්තට આવොත් වෙන පාරක එන්න පුළුවන්. ඒ නිසා පාර දන්න කෙනෙක් එක්කෙන එක තමයි හොඳම දේ. මේ ඒ තිබ්බ හැම පාරකින් මිදින් උදාහරණ එනවද මේ කොහොම හරි? කොහෙන් හරි කන්ද උතුරට එනවද? කොහේ හරි කන්ද. ඈ? ඔව් දැන් මේ පැත්තලුත් පාරක් තියෙනවා. දැන් මේක පල්ලෙහාට යනවා සමහර විට. දැන් මේ පැත්තේ අපිට කිව්වා මේ පැත්තෙන් තව ස්ටික් එකක් තියෙනවා කියලා. සමහර විට මේකට බහින පාර වෙන්නත් පුළුවන්. දැන් අපිට යන්න තියෙන්නේ මෙන්න මේ පැත්තෙන් කැලේ අස්සෙන්. කැලේ අස්සට. ඉතින් බලන්න මොකද යාර දැන් කියන්න තියෙන්නේ මහන්සිය මුකුත් නෑ නේද? හරි guys ඉතින් අපි දැන් මෙතනින් බෑක්පැක් ටික ආයි බෑක්පැක් ටික රෙඩි කරගෙන යන්න හදන්නේ මේ පැත්තට අපේ ගමනාන්තයට. දැන් තමයි හයික් එකේ හොඳම හරිය. මේ හරිය තමයි ආතල්ම හරිය. එයා බත් එක පල්ලෙහාක බත් එකම අරන් එනවා. ඉරාවටම අපි ගියේ එකක්වත් අපි දාලා නැහැ. අපි දාලා නැහැ මේ. අපි දායිනන් අරගෙන එනවනේ. ඒ අපි ස්කවුට් පුරුද්දට හන්දා. ස්කවුට් පුරුද්දට අපි කොහෙවත් දාලා නැහැ කිසිම දෙයක්. ඉතින් මගේ පුරුද්ද මෙයාට පුරුදු කරා. මෙයාට පුරුදු කරා. දැන් එයා ඒක හොඳට කරගෙන යනවා. ඉතින් guys මේ හරි පඩිපෙළ තියෙනවා. මේ හැමෝම වගේ වීඩියෝ වල කියලා තිබුණා මේ හරි මේ ඉතිහාසයට සම්බන්ධ කරුණු ටිකක් තමයි ඉතින් මේකෙන් හිරිදලා අහුවෙන්නේ. මෙච්චර මේ කන්දම් මුදුනේ පඩිපෙළ හදන්න නැත්තම් මේ මිනිසුන්ට පිසු නෑනේ. මොකක්ම හරි සැඟවුණු ඉතිහාසයක් ඇති අපි නොදන්න. සමහර දේවල් හැංගිලාම තියෙන එක හොඳයි. නේද හසිදු?
පැංගිලාම තියෙන තරමට හොඳයි නැත්නම් විනාශ වෙනවා ඒවා. කැලි මැද්දෙන් යන්නේ අපි පැංගිරි ගාලක් මැද්දේ. ඉස්සරහට යන්න. ඉතින් වතුරත් උස්සන්, බෑගුත් උස්සන්, ටෙන්ට් උස්සන් අපි යනවා කැලේ මැදින් රහස්සගල හොයාගෙන. මෙන්න මේ පැත්තේ උඩට පේනවා ඇති ලොකු හෙලක් තියෙන මේ පැත්තේ නුන් ඔන්න මේ පැත්තේ ලොකු පල්ලමක් තියෙන්නේ. අපි දැන් මේ දෙක මැද්දෙන් තමයි ඇදෙන්නේ. අම්මෝ මේ අපි ඉතින් ඉස්සරහට යනවා චුට්ට මාරම් වයිබ් එකක් තියෙන මේ හරියේ. ඔයාලට පෙන්නන්නම් මේ අර සිරීපාදේ මේ ටික යනවා වගේ නෙළුහින්න යනවා වගේ අන්න ඒ වගේ ෆීලිං එකක් තමයි දැනෙන්නේ. අපි ගල වටේ තමයි කරකින්නේ දැන්. මොකද අපිට පේන පීක් එක. අපි ටෙන්ට් එක ගහගන්නද නම් ඉස්සෙල්ලා හොයාගන්න ඕනි. මේ පේනවද නැති? ලොකු පල්ලමක් තියෙන්නේ. පර්වතය තියෙන්නේ. ඇත්තටම ඔයස් මේ ගල් පටි පෙන්නේ. ඉතින් අර පැත්තේ තියෙනවා අපි යන් ඉස්සරහට ජනවාසයක් තිබුණු බවට නම් අනිවාර්යයෙන්ම මිසකෙන්ම එතන තිබිලා තියෙනවා. ඉතින් යන් අපි ඉස්සරහට මේ සොඳුරු මාවතේ ඉදිරියට දැන් බලමු ක්‍රේන් එකක් තියෙනවා ගයිස් මෙතන. ඉස්සරහට යන්. ආව ඉස්සරහ යන්න බැරිද දන්නේ? ඉතින් ඔය අමාරු මුඩේ තමයි ඔය ඉස්සරහ නගින්නේ. ඉතින් ගයිස් පේනවනේ එන පල්ලම. ඒ සිරාට මේ අංශක 80ක් විතර නම් තියෙනවනේ ලලන්ත. 70 80ක් තියෙනවා සිරාවට කියන මේ. ස්කවුට් කියන්නේ ඇත්තටම ස්කවුට් කෙනෙක්. ඇත්තටම අපි මේ විදිහට ගත්ත ස්කවුට් හන්දා. ඔව් පොඩි ළමයි මේ වීඩියෝ එක බලනවා නම් 6 වසරේ ඉඳන් බාල ලක්ෂ කරන්න. ඒ ලිස්සනවා හොදේ. මේ අස්සේ ඉන්නේ. මෙන්න මෙතන ටෙන්ට් එක ගහන්න පුළුවන්. ඒත් මෙතන උස්ස මදි හන්ද අපිට අමාරු කරන වැඩි. කට්ටි මාව ගයිස් කොහොම හරි මෙතන හුලම් මාර විදියට දැන මරු අමාරු විදිහක් හැබැයි නියම තැන ඒක තමයි හුලම් කපොල් මේ තියෙන්නේ තඩි ගල් දෙකක් මේ තියෙන දෙපැත්තෙම මෙන්න මේ ගලක් පේනවා ඔව් මේ පොඩි ගල පේන අයිනෙම තියෙන මේ තියෙන ඊගාට තියෙන ලොකුම ගල මේකේ උඩ පොඩි ගලක් තියෙනවා උඩ හරිය තියෙන්නේ
පේනවනේ මේ ඉමේජ් ඉන්න තැන. මෙතන අපි ඉන්නේ අතන. වටපතුරු ටික හන්ද පොඩි කව එකක් තියෙනවා. ඔව් සීතලත් අඩුයි මෙතන. හැබැයි වැස්සොත් වතුර ගලන් යන්නේ මෙතනින් තමයි. හරි අපි බෑග් එක කරලා තියමු දැන්. ඔතන තමයි උස මති පොඩ්ඩක් ගහගන්නද? අපි වෙන අතු ටික මෙහෙ පොඩ්ඩක් නවමුද මේක? ඉතින් guys අපි ටෙන්ට් එක ගහගන්න හදන්නේ. ඉතින් guys මාර උලගක් තියෙනවට පේනවද ඇතිනේ මේ යහන්ද දැන් අපි කරන්නේ එනවා පෙන්නනවා මේ දැන් අපි දැන් ලේස් දෙක තියලා ගැට ගහන්න හදන්නේ ගැට ගහන්න ලනුත් නැහැ එහෙනම් අපි පාවිච්චි කරන්නේ ලේස් පොඩ්ඩක් රෑ වුණා ඒ කියන්නේ අපි මෙතනට එදි රෑ වුණ නැහැ මේ උනාට මේ අයිටම් ටික හදාගන්න ලොකු වෙලාවක් ගියා මේ අපි රෙන්ට් එකකට ගත්තා ඒක ගන්න දෙයක් නැහැ මේ රෙන්ට් එකට වලට ගන්න එපා මන්නම් කියන්නේ මේ හිල් හැමතැනම මේකේ සමහර වෙලාවට බට අඩුයි උඩ ගිහිල්ලා ඊට පස්සේ කූඤ්ඤ ටික විතරයි මේකේ හරියට තිබුණේ මුළු ටෙන්ට් එකම දාගෙන තවුත් අද මෙතන චෙෆ් ඉන්නේ හසින්දු එයා කපනවා තියාගෙන පොඩ්ඩක් ලොකු කැරට් කරන්නේ කැරට් පොඩ්ඩක් ලොකු කරන්නේ කැරට් ලොකු එක කවුලන්නේ ලස්සන කපනවා එයා එතන අපේ රයිස් එක හදනවා අපේ මේන් චෙෆ් ලලන්ත විශ්වජිත් මෙතන සොසේජ් තියෙනවා පැකට් දෙකක් තියෙනවා කරපිංචා සුදු ලූණු ඊට පස්සේ 3 5 ඔක්කොම කැරට් කෑල්ලක් අපි කැරට් කෑල්ලක් කමු ඉතින් guys අපි මෙතන මේ බත් එක උයන කොකට පෙන්න වාව් ලස්සනයි වාව් ඒක මාරු ලලත දැන් ඇති වගේ ඊට පස්සේ මෙතන චිකන් ටික තියෙනවා දැන් මේ අපි පොල් තෙල් ටික ගත්තා පොල් තෙල් ටික මිදිලා මේකෙන් හිතා ගන්න මෙතන කොච්චර සීතලක් තියෙනවද කියලා මෙතන තියෙනවා අපේ මේ බාබකියු සෝස් එකත් මොකද බාබකියු ග්‍රිල් එක ග්‍රිල් එක රෙඩි කරන ගමන් තියෙන්නේ රස පාරේ ඉතින් guys මේ අපේ චිකන් එක මේකේ සම්පූර්ණ මේ ක්‍රෙඩිට් එක මෙයාට දෙන්න ඕනේ පවන්ට ඊට පස්සේ මේ රයිස් එක මේකේ සම්පූර්ණ ක්‍රෙඩිට් එක අපේ ලලන්තර දෙන්න ඕනේ මේ තියෙන්නේ ඒක කැපුවේ හිරුෂ ඒක කැපුවේ හිරුෂ කෝටු ටික දුන්නේ මම ඒක වැද්දෙත් මෙයා සොසේජ් එකත් ක්‍රීට් එක දුන්නේ යනවා මේකේ එළවලු එහෙම කැපෙමු එළවලු කැපුවේ මේකේ මෙයා මෙතර එන මේ පාට බලන්න පාට බලන්න වෙන්නේ නැහැ මෙයායි තියෙන නැත්තම් මම දෙම හොදන්න මගේ හොදන්න මගේ පිටිපස්සෙන් ගහයි පිටිපස්සෙන් ඉන්නේ හැම දෙයකටම මගේ ටෝච් හරි අල්ලන් ඉදියේ අර මේ කල්ලන්ට රෙදි කාලේ දෙන්න කියපු ගමන් ඉමේජ් මට ඒක දෙන්න ඉමේජ් දෙනවා එතකොට මේ කණ්ඩායම් හැංගීමෙන් තමයි මේ දේවල් කරේ අපි එන කට්ටියත් එක්කම කමු ඉස්සෙල්ලා මම කන්නේ වෙන්දට වගේ අද හැමෝම මත් එක්ක එකට කන්න ඒ උඹලා කරා ඉබඩ හැවෙව කන්න ඉතින් මේ ඔයාලට පේන දේ බඩ පිරලා ඉතින් යන්නමත් ඔයාලා කිව්වා මෙන්න මේක මේක මගේ ඒක මම බුක් කරලා තිබුණා මේක නෑ අර ඒක මම මේ ලෝකෙ මගේ කියලා දෙයක් නෑ ඒක ඔව් ඒ සිරාණ මේක රහයි කියන්න ඕනේ නෑනේ බාබකියු ගාස් සෙට් කරවම් මම හිතුවා හරි ගයිස් ඉතින් ඔන්න අපි කෑවා දැන් කාලා දැන් අපි ටෙන්ට් එක අස් කරගත්තා දැන් ඉතින් නිදා ගන්න ඕනේ අතරම නිදා ගන්න බෑ ගොඩක් සීතලයි හෙට උදේට තමයි ඉතින් වටේ බලන්න වෙන්නේ දැන් අපි රෑ වුණා ඇදී නිසා වටේ මුකුත් පෙන්වන්න ඕනෙත් නෑ අපි කෑම්ප් ටෙන්ට් එක ගැහුවා සාමාන්‍ය ටෙන්ට් එක අතර නෙමෙයි හෙට උදේට වෙන නම් අපි ටෙන්ට් ගැහුවා තැන පට්ට අමාරු පාරකින් ඇවිල්ලා කොහමද ටෙන්ට් එක ගහගත්තේ සේනා ඉතින් ගුඩ් නයිට් අපි හෙට උදේට සෙට් වෙමු 2:36යි මේ පියනනේ ටෙන්ට් එක සම්පූර්ණ වතුර පවන්න ගේත් නෙදී මේ එයා පැත්තේ ප්ලාන් තෑරලාද එයා පැත්තේ කට්ටිය ඇරලා ඉන්නේ අපේ ඒ කියන්නේ මේ නිදාගන්න දෙන්නේ නිදාගන්න හිතෙන්නේ නැහැ නිදාගන්න බෑ මේ ඔය වයින්නවා කටකට මේ උලඟත් එහෙමයි සීතලත් එහෙමයි වැස්සත් එහෙමයි ඔය මේ ටෙන්ට් එක දෙන්න ඉන්නේ
එයා පැත්තෙන් ටික 4 දෙනෙක් ඉන්නවා. මේක සම්පූර්ණයෙන් තෙමිලා දින්නේ. අර රෙන්ට් එකත් භාගයක් තෙමිලා දින්නේ. ආයින රෙන්ට් කරලා ඉන්නේ ටෙන්ට් එක අරගන්න ඊළඟ පාර. අයි ගයිස් ඉතින් තත්ත්වේ සෝචනීයයි තත්ත්වේ භයානකයි සෝචනීයයි දෙකම 4:51යි මේ වෙලාව යන්නෙත් නෑ අද. වතුර මට්ටම අඟල් කීයද? අඟල් මාළු ඇති කරන්න පුළුවන් තත්ත්වයක් දක්වා වතුර ඇවිල්ලා තියෙන්නේ. Hi guys good morning. ඉතින් මේ වගේ උදෑසනක් නම් බලාපොරොත්තු වෙන්නේ නෑ අපි. ඉතින් ඔයාලට පේනවා ඇති මේ දේවත් අපි ටෙන් ගහලා ඉඳී මෙන්න මේ වගේ දෙබොක්කාවක් වගේ දාන එක. මෙතන සම්පූර්ණයෙන්ම දැන් වතුර පිරලා තියෙන්නේ. මේ ටෙන්ට් එක අස්සේ ඉඳන් සිගරම ගන්න දෙන්නේ. ඉතින් guys මේ තත්ත්වය ගොඩක් භයානකයි. වටේ පේනවා ඇතිනේ මාර උලගක් එන්නේ. කුක් කරගන්න තියන්නේ නැහැ. ටෙන්ට් එක ගලව ගන්නවත් බෑ දැන්. මේ එළි වෙනකන් ඉතින් නෑ මේ වීඩියෝ කරන්න කැමරාවෙත් ඩිස්ප්ලේ එක බිඳලා තියෙන්නේ. ඉතම සෝචනීය තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. අර ස්ටික් එකට මේක ගහන්න ආරම සීතලයි. මොකද්ද ෆෝන් එක කාගේද? සෝරි. ෆෝන් එක ඉවරයි. හසුන්ගේ ෆෝන් එක ඉවරයි. ඒ කියන්නේ බටන් ෆෝන් එක කන්ටැක්ට් කරගන්න අය බටන් ෆෝන් එක කන්ටැක්ට් කරගන්න එපා. ඒක ඉවරයි. ආපු වෙන්න. සාර්ථක මේ මෙහෙමක පස්සේ වතුරේ ගිලු වන් බේරගත්තා. මේ දැන් මිරිකනවා. තව තියෙනවා. ඉබේස් තමයි ඒකට දාගත්තේ. පොලිස් මාත්මයක් ඉන්නවා අපේ. හවුද? ටෙන්ට් කවර් එක වේරම ටෙන්ට් එක ගයිස් ඉවරයි. ටෙන්ට් එක කය ගන්න දෙනවා බටත් පුපුරලා තියෙන්නේ. පුළුවන් නම් ස්පොන්සර් පාරක් දාගෙන යන්න. අපි ගන්නවා. TR සංකල්පයට අනුව අපි ගත්ත සේරම කුණු එකින් එක එකතු කරලා මේකට දාගෙන විහාපු අරගෙන යනවා. ඒක තමයි අපේ චාරිකාවල තියෙන විශේෂත්වය. චූටි කොළ රොඩ්ඩක් ගානේ අපි අරන් යනවා. අපි මංචි ටිෆින් එකක් ගන්නවා. ඒක අපේ එකක් නෙමෙයි. හැබැයි ඇත්තටම ඒක බල දාලා යන්න බෑ. අපි බ්‍රෑන්ඩ් ප්‍රොමෝෂන් එකක් කරේ. අපි නිකන් කොහොමද good morning. ඉතින් මේ නූඩල්ස් නෙමෙයි කන්න දෙන උදේට නූඩල්ස් ටික දැක්කලා දාගත්තා. යකි කරා බව්. අපි කොමුණු කරනවා රැස් දෙන්න තියෙන්නේ. ඒක රහයිව. දොරයි. අපි බල්ලට එනවා දැන්. දැන්ට ලොකු වැස්සක්. අතන තමයි අපි ඊයේ ඉඳි පෙන්නන්න දෙක දැන. අනිකන වතුර වල. මෙතන අස්සලා. කුලුක්ක දැක්කලා දාගත්තා. දැක්කලා තියෙන දැන් යන්න තමයි තියෙන්නේ. ඉතින් ගයිස් මේ මං දැන් පෙන්නන්න යන්නේ අපි ඉන්දිය තැන. මෙන්න මෙතන තමයි අපි ඊයර කැම්ප් කළේ. මෙන්න එතනින් පස්සේ අර දෙවොක්කාවෙන් ඇතුලේ මං ඒක පෙන්නනවා දැන්. ඉතින් ඔයාලට පේනවා ඇති මේ පැත්ත ලොකු හෙලක් තියෙන්නේ. පතුල පේන්නේ නැති තරම්ම තමයි. මේ ලොකු හෙලක්. ඉතින් මේ පැත්තත් එහෙම තමයි. ඔව් මේ පැත්තත් එහෙම තමයි. අපි ආයේ මේ පැත්තෙන් බයින් ගාව යන්නද? අපි බහින්දයි යන්නේ උතරින් දැන්. මෙන්න මෙතන තමයි මම රෑ හිතලා ඇදිද්දි ඇවිල්ලා ඉඳී ටික වෙලාවක්. එතන හුලං කපොල්ලක් මේ වගේ අර කපොල්ල වගේ තියෙනවද හුලං එන්නේ නැහැ. නෑ හැ පැත්ත වලක්. ඔව් ලොකු වලක් තියෙන එකක් පෙන්නන්න. ලොකු ප්‍රපාතයක් තියෙන එතන. මේ ඔකද? ඔව් මෙතන තායි මම. මම ඉස්සම දැන් මාර විදියට බලාගෙන මේ දේවල්ක බලන්න පේනවනේ ආව පාර අර පල්ලට නිකන් අපි යන්න ඕනේ. ඔය විදිහට තමයි පල්ලට නිකන් යන්න වෙන්නේ. ලිස්සන නිසා පවන අර පැත්තේ පර බටමදුර අල්ල ගන්න අරක් ගාලා. අම්මලා දකින්න හොඳ ඒ අතින් ඉස්සරින් ඈ පාත්තලම ඵලයක්. බටමදුර ගොඩක් අල්ල එකක් අහන්න. උලන් එනවා ගයිස්. තම ගයිස් මේක ගොඩක් අමාරු වැඩක් වගේ තමයි වෙන්නේ. අමාරුයි තමයි යන්නේ. කොට ලිස්සනවා නේ. අඩිය තියන්න බෑ යනවා. පාදිනාගේ දෙහම. ඔව් ඒක උදේ වෙලාවට ඉස්සරහ කට්ටිය වෙනවා. ඒක පොතන ගහගන්න
ඉතින් ගයිස් අපි ඔන්න උඩ ඉඳන් තමයි බහලා ආවේ. පේනවදනේ කට්ටිය තාම බහිනවා. පට්ට අවදානමක් තියෙන්නේ. ඉතින් මෙහෙම තමයි අපිට යන්න වෙන ගමන් අපි නොහිතන විදියට ආරම්භ වෙනවා, නොහිතන විදියට අවසන් වෙනවා. මාරම ලස්සනයි. අපිට එන්න පුළුවන් වුණා මෙතනට ඊ අවස. ඒ වුණාට වීඩියෝ එකක් ගන්න උන්නේ නැහැ. වීඩියෝ ගන්න තරම් මයින් නැති. කවුරු තියලෝගේ ලස්සනයි මෙතන නා. ඉන්නත් එක්ක දැස්ස කියන්නේ මේ වහිනව නෙමෙයි. මේ මෑනේ බීචුව වතුරත් එක්ක තමයි යන්නේ. ඉතින් ඒකත් එක්ක අපිට ආර ෆීලිං එක තමයි දැනෙන්නේ. අන්න හරියටත් යන්න පුළුවන්. ආයෙත් පාර යන්න තියෙන්නේ. අපි අද එතනට යන්නේ නැහැ. වෙලාවක් නැහැ. කට්ටිය පල්ලට වහිනවා. මට විතර පෙන්නන්න බැරුණ නිසා මං ආවේ. ඉතින් ඔය විදිහට තමයි තියෙන්නේ. හුලන් කියන්නේ මීදුව මාර ෆීලිං එක තමයි දැනෙන්නේ. අතන වචනෙන් කියන්න බැරි තරම්. ඉතින් ওই විදිහට තමයි රාස්සගල අපේ කැම්පින් එක ඉවර වෙන්නේ. ඉතින් අපි දැන් පල්ලෙහාට යන්න තමයි හදන්නේ. ඇත්තටම දැන් පීනටත් වඩා වැහි කෝඩයක් තියෙන්නේ. වැහි මන්දාරම වගේ. මේ වැස්ස වැටිගෙනම තමයි පල්ලෙහාට යන්නේ. මේ හරිය ටෙන්ට් කිහිපයක්ම ගහලා තිබුණා. හෙළ උදේ පාන්දර ටෙන්ට් ටික ගලවගෙන පල්ලෙහාට ගියා. ඉතින් දැන් අපිත් යන්න තමයි හදන්නේ. වචන කියවෙන්නේ නැති තරමටම සීතලයි. වැස්ස නැති දවසක වල අනිවාර්යෙන් එන්න. ඒ වගේම අපි ඊයේ කැම්පින් කරපු තැන කීරවත් ඔයාලා කැම්පින් කරන්න එපා. එතන කැම්පින් කරන එක ලොකු අවදානමක් වෙන්න ඕනේ. නගින තැනයි බහින තැනයි දෙකම එතනට කීරවත් යන්න එපා. එතන අනිවාර්යෙන් ඒ කියන්නේ වැස්ස නැතත් ගලට ඇවිල්ලා මීදුම වදිද්දී මීදුම වතුර විදියට ගල පල්ලට වැටෙනවා. වැස්ස නැතත් වතුර වලක් වගේ හැදෙන නිසා ඔයාලා කවදාවත් එතන කැම්පින් කරන්න එපා. මේ ඒරියා එකත් කැම්පින් කරන්න හොඳයි. එතන පල්ලෙත් ටෙන්ට් එකක් ගහලා තියෙනවා. එතනත් හොඳයි. ඉතින් ওই විදිහට තමයි මේ කැම්පින් ඉවර වෙන්නේ. ඉතින් channel එක subscribe කරලා ඉස්සරහට සෙට් වෙලා ඉන්න මේ වගේ ඇඩ්වෙන්චර් වීඩියෝ දිගටම අරගෙන එනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හැමෝම බලාපොරොත්තු වෙන්න. අතර ගිහින් එන්නම්. bye bye.